සුබ දවසක් වේවා. හිතවත් මාහිතවත් සියලුම දෙනාටම පින්කෙත වපුරම YouTube නාලිකාවෙන් අදත් ඕගලන්ට මා විශේෂම වීඩියෝවක් ගෙනෙනවා. මේ වීඩියෝ ගෙනෙන්නේ කුරුණෑගල කළුගමුව කියන ප්‍රදේශයේ ශ්‍රී ධම්මසේනාසන කුටියේ ඉඳලා තමයි මම මේ වීඩියෝ ගේන්නේ. මේ වීඩියෝ ගේන විශේෂත්වයක් තියෙනවා මෙතන ඉන්න මෙහෙණින් වහන්සේ ඊටමත් දුෂ්කරව ජීවත් වෙමින් පින්ඩ පාතයෙන් යැපෙමින් ජීවත් වෙන භික්ෂු මෙහෙණින් වහන්සේ නමක්. ඉතින් මේ මෙහෙණින් වහන්සේ බොහෝම වෙහෙස මහන්සියලා මේ ස්ථානයේ ගොඩ දියුණු කරලා තියෙන්නේ. ඉතින් මේ ස්ථානෙට පින්වන්තයන් විසින් අටවිසි බෝධීන් වහන්සේ අටවිසි බුදු පියාණන් වහන්සේලා මේ ස්ථානයට වඩම්මලා අද තැන්පත් කරන්නයි යන්නේ. මේ ස්ථානේ මෙන්න මේ පෙනෙන මේ හදලා තියෙන ස්ථානේ තමයි ඒ 28 බෝධීන් වහන්සේලා තැන්පත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකට තා සුවල්ප මොහොතකින් සුවයන් වහන්සේලාත් මෙහෙණින් වහන්සේලාත් මෙතන වැඩම කරලා මේක ඊටමත් සුළු පෙරහැරක් මාර්ගයෙන් මේ දහම් පාසල් පුංචි දුවා දරුවන්ගේ මාර්ගයෙන් තමයි මෙතන වඩම්මන්න යන්නේ. වඩම්මලා ඉවරලා මෙතන තියලා උන්වහන්සේලාට හීල් දානෙත් ලබා දීලා ධර්මානුශාසනාවක් කරලා මේ ස්ථානයේ මේ පින් කටයුත්ත අවසන් කරන්නයි බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් මේ ස්ථානෙට ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ දැන් මේ ස්ථානයේ ඔය මේ ඒ පිළිම වහන්සේලා තැන්පත් කරාට පස්සේ එළිය තියෙන්නේ ඉතින් පුංචි වහලයක් ගහලා තිනවා. නමුත් ඒකට වැස්සට සිරිකඩ ඇවිල්ලා තෙමෙන්න පුළුවන්. ඒ පිළිම වහන්සේලා මේ තෙමිලා ඒවා මේ දුර්වර්ණ වෙලා ඒකේ තින්ත ආලේප ඉවත් වෙලා ගැලවෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ පුංචි පිළිම වහන්සේලා මේ 28 නමට වීදුරු පෙට්ටි ටිකක් හදලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට කතා කරන්න. මගේ දුරකථන අංකය මම අවසානට දාලා දෙනවා. නැත්නම් මගේ මේ වීඩියෝ වල තියෙන ඕනම වීඩියෝක දුරකථන අංකය මට කතා කරන්න. කතා කරලා මම ඔයගොල්ලන්ට මේ තියෙන මේ පිළිම වහන්සේලා මේ ඉතාමත් පුංචි අඟල් 6ක්වත් නැති තරම් අඟල් 6ක් පමණ ඇති. ඉතින් මේ පුංචි පිළිම වහන්සේලා 29 නමක් තියෙන්නේ. මේක දාලා මේ එළියෙන් එතන තියාගන්න වීදුරු පෙට්ටි ටිකක් හදලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට කතා කරන්න. මම ඊට පස්සේ මේ මෙහෙණින් වහන්සේව සම්බන්ධ කරලා දෙන්නම් ඕගොල්ලන්ට. එතකොට ඕගොල්ලෝ ඒ ටික ගිහිල්ලා පූජා කරන්න පුළුවන්. ඊටමත් මහත් පුණ්‍ය කර්මයක් මේක ඇත්තෙන්න. මොකද මේ වැස්සෙන් අවුවෙන් ආරක්ෂා කරන මෙන්න මේ ස්ථානේ තමයි තැන්පත් කරන්න යන්නේ. ඉතින් පුංචි වහලයක් ගහලා තියෙනවා මේ අතේ තියෙන මුදල් වල හැටියට. ඉතින් ඒ නිසා මේ එතකොට හයියෙන් වැස්සක් ආව සිරිකඩ ඇවිල්ලා මේ පිළිම වහන්සේලා තෙමිලා මේ ඒ දුර්වර්ණ වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ වීදුරු පොඩි පුංචි පෙට්ටි ටිකක් හදලා දෙන්න. එතකොට ඒවට තැන්පත් ඒවා බහලා තියබාම තැන්පත් කරපුවම කිසි කරදරයක් නැතුව තියාගන්න පුළුවන්. ඉතින් මේ මෙහෙණින් වහන්සේත් ඉතාමත් සීලවන්ත මෙහෙණින් වහන්සේ කෙනෙක් බණ භාවනා කටයුතු කරමින් ඒ කටයුතු කරගෙන ඉන්නවා. එහෙනම් අපි මේ වීඩියෝ බලමු.
Bhagavato Arahato Samma Sambuddhassa Sadhu Buddhang saranang gacchami Buddhang saranang gacchami Dhammang saranang gacchami Dhammang saranang gacchami Sanghang saranang gacchami Sanghang saranang gacchami Adhyampi buddhang saranang gacchami Tudiyampi Buddhang saranang gacchami Adhyampi dhammang saranang gacchami Tudiyampi Sanghang saranang gacchami Adhyampi buddhang saranang gacchami Tudiyampi Buddhang saranang gacchami Adhyampi dhammang saranang gacchami Tudiyampi Dhammang saranang gacchami Adhyampi sanghang saranang gacchami Tudiyampi Sanghang saranang gacchami Panatipata virmani sikkhapadang samadhiyami Panatipata Veramani Sikkhapadang Samadhiyami Adhinnādāna virmani sikkhapadang samadhiyami Adhinnādāna Veramani Sikkhapadang Samadhiyami Āmesu miccācara virmani sikkhapadang samadhiyami Kāmesu Micchācārā Veramani Sikkhapadang Samadhiyami Musāvādā virmani sikkhapadang samadhiyami Musāvādā Veramani Sikkhapadang Samadhiyami Rāmere majjapamādattana virmani sikkhapadang samadhiyami Suramere Majjapamādattana Veramani Sikkhapadang Samadhiyami දැන් මේ මෙහෙණින් වහන්සේ ස්වාමීන් වහන්සේලාටත් මෙහෙණින් වහන්සේලාටත් හීල් දාහනේ පිළිගන්නට දැන් ලෑස්ති වෙන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ මගේ මේ වීඩියෝ බලන්න බලලා සබ්ස්ක්‍රයිබ් කරපු නැති ඉන්නවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරලා ඕල් දාගන්න. එතකොට මම වීඩියෝ දාපුවම මම ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝවට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඔයගොල්ලෝ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් ඔයගොල්ලන්ට සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ වීඩියෝට උදව් කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා නම් මගේ දුරකථන අංකය අන්තිමට තියෙනවා. මට කතා කරන්න මම එතකොට මෙහෙණින් වහන්සේ සම්බන්ධ කරලා දෙන්න. ගොඩාක් පිං ඕගොල්ලන්ට. එහෙනම් සියලු දෙනාටම මේ ලැබුවා වූ වසර සාර්ථක ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා. මේ වෙසක් මාසය සියලු දෙනාටම සුබ වෙසකක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.